හායි මේ මගේ පළවෙනි කුකින් වීඩියෝ එක. ඇත්තටම මම ලස්සනට වීඩියෝ ගන්න දන්නෙත් නැහැ, එඩිට් කරන්න දන්නෙත් නැහැ, වොයිස් කරන්න දන්නෙත් නැහැ. හැබැයි මම ටිකක් හොයන්න දන්නවා. ඒ නිසා මං හිතුවා මම හොයන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද පළවෙනි දවසේ නිසා පොඩි දෙයක් තමයි හදන්නේ. ඔයාලට පේනවනේ මං හදන්න යන්නේ මීට් බෝල් කරි එකක්. මුලින්ම මම මේ විදිහට මීට් බෝල් ටික දෙකට කපා ගන්නවා. මොකද මට හිතෙනවා නැත්තම් මේකට හොඳට මිරිස් 3-5 රස වදින්නේ නැහැ කියලා. ඊට පස්සේ කරපිංචා දා ගන්නවා, රතු ලුණු දා ගන්නවා. මම දාගන්නේ මෙන්න මේ මිරිස් එක. මම මේ රසට ආස නිසා ඕන මිරිස් එකක් ඉතින් දාගන්න පුළුවන්. සුදු ලුණු බීක් 4-5ක් මේ විදිහට හොඳට මම කොටලා දා ගන්නවා. සුදු ලුණු ටිකක් වැඩියෙන් දා ගන්නවා. එතකොට රසයි. ඊළඟට ලුණු දා ගන්නවා, ගම්බිරිස් දා ගන්නවා, උඩුහාල් දා ගන්නවා. උඩුහාල් නම් චුට්ටයි දාන්නේ නැත්තම් තිත් වෙන නිසා. කරාබු නැටි, කුරුඳු පොතු ටිකක් එනසල් මේ වගේ පොත් අයින් කරලා දා ගන්න. ඊළඟට හට්ටියක් ලිපේ තියලා තෙල් දා ගන්නවා. තෙල් නම් ටිකයි දාගන්නේ. මම ගොඩක් දාන්නේ නැහැ. මම මේ සුදු ලුණු දාලා බලන්නේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ කියලා. තෙල් ටික රත් වුණාට පස්සේ මිරිස් 3-5 ටික බැද ගන්න තමයි හදන්නේ. ගොඩාක් කළු පාට වෙනකම් මම බදින්නේ නැහැ. නිකන් ලාවට රත්තරන් පාට එනකම් මෙන්න මේ පාට එනකම් තමයි බැදගන්නේ. මේ තියෙන්නේ මම කලින් ලෑස්ති කරගත්ත මීට් බෝල් එක. දැන් මේක බැදපු මිරිස් 3-5 ටිකට දාලා හොඳට කලවම් කරලා මීට් බෝල් ටික වැහෙන්නම වතුර දාලා ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා විනාඩි 10ක් විතර උයා ගන්න ඕනේ. මට කොහොම හරි මේකට කහ දාන එක වීඩියෝ කරගන්න බැරි වෙලා මේකට ඉතින් කහ චුට්ටකුත් දාගන්න ඕනේ. මේ තියෙන විනාඩි 10කට පස්සේ මං ආයෙත් ලිපේ ගින්දර ටිකක් අඩු කරලා මේක හොඳටම හිඳව ගන්නවා. ඇත්තටම මේ වෙලාවේ නම් මාරම සුවඳක් තියෙන්නේ. මෙන්න මේ ගානට එනකම් හොඳටම හිඳව ගන්නවා. මම මේක රෑට කන්න තමයි හැදුවේ. දැන් ඉතින් මට රෑ වෙනකන් ඉන්න බෑ. ඒ නිසා මම මේක පරාට එකක් එක්ක කන්න තමයි හදන්නේ. මේ පරාට එක අයිස් යන ටිකක් එළියෙන් තියලා තියන්න ඕනේ. හැබැයි ඉතින් දැන් මට ඒකටවත් වෙලාවක් නැහැ. මම ඒක මෙහෙම්මම රත් කරගන්නවා. දැන් ඉතින් මම මේක උණුවෙන්ම කන්න තමයි හදන්නේ. මේකට ඉතින් ඉඟුරු දාපු ප්ලේන් ටිකකුත් තිබ්බනම් තවත් නියමයි. ඇත්තටම මාරම රසයි. අපි ගොඩාක් වෙලාවට මීට් බෝල්ස් හදන්නේ තෙල් දාලා එහෙමත් නැත්නම් ඩෙවල් කරලානේ. ඒ වුණාට මේක මේ විදියට හදලා මාරම රසයි. මේක බත් එක්ක, පාන් එක්ක, රොටි එක්ක, මේ මං කනවා වගේ පරාට එක්ක වුණත් කන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මීට් බෝල්ස් මේ විදිහට එකපාරක් හරි හදලා කාලා බලන්න. මං ගිහින් එන්නම්. බයි බයි.